විදුහල්පතිතුමනි 2025 නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙතරම් උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට මෙතරම් කාලයක් පාසලේ තිබුණු ඔඩියෝ තාක්ෂණය වෙනුවට වීඩියෝ තාක්ෂණයත් එකතු කර ගනිමින් නව මාධ්‍ය ඒකකයේ විසින් මේ පවත්වන මේ උත්සාහය මේ ක්‍රියාවලිය ගැන ඔබතුමාගේ අදහස මේ මොහොතේ දැනගන්න අපි කැමතියි. ඔව්. අද ලෝකේ ගත්තාම නවීන තාක්ෂණයෙන් ඉදිරියට යන රටක් ලෝකයක්. ඒ නිසා ඒ හින්දා අතීතයේදී අපි ක්‍රීඩා උත්සවයක් කරනකොට ස්පීකර් ගස් බැඳගෙන තමයි එනවුන්සින් කරේ. ඔඩියෝ විතරයි. නමුත් අද වෙනකොට තාක්ෂණය ඉදිරියට ඇවිල්ලා දිනුට පත් වෙලා ඇවිල්ලා මේ තාක්ෂණයයි ඒ කුඩා සීමාවට විතරක් නෙවෙයි මුළු විශ්වයටම නැත්නම් මුළු ලෝකයටම විවෘත කරන්න තාක්ෂණය දිනුලා. ඒ නිසා අපි මේ වසර ආරම්භ වෙනකොට අපිට හැකියාවක් ලැබුණා අපේ මාධ්‍ය ඒකකය ඔඩියෝ තාක්ෂණයෙන් පමණක් නෙමෙයි ඔඩියෝ වීඩියෝ විෂුවල් දෙකින්ම ලෝකයට අපේ පාසල තුළ තියෙන කාර්යයන් පාසලේ කරන විවිධ ක්‍රියාකාරකම් එළියට ලබා දෙන්න. මොකද පාසලක් ඉදිරියට යන්නට නම් පාසලේ කරන ක්‍රියාකාරකම් පිළිබඳව ලෝකයේ හැම දෙනෙක්ම දැනගන්න ඕනේ. එවිට තමයි අපි ඉන්න තැනින් ඉදිරියට යන්න අපිට අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා මේ මාධ්‍ය ඒකකය නිර්මාණය කිරීම සඳහා දායක වුණු අපේ ප්‍රමුඛ ප්‍රදේශයේ අපේ විශාමරත් ආචාර්යවරයෙක් වන විජේවර්ධන මහත්මයා අපිට ලොකු පරිත්‍යාගයක් කළා. ලොකු වෙහෙසක් කළා. එයාගේ කාලය, ශ්‍රමය, ධනය මේ සියල්ලම කැප කරලා අපිට මේ වටිනා මාධ්‍ය ඒකක අපිට ලබා දෙන්න සූදානම්. ඒ වගේම මාධ්‍ය ඒකකයේ චමිලා නිර්වශීන අන්දශ්‍රී, ඒ වගේම එරන්දි මේ කාර්ය සඳහා ලොකු කැපවීමක් කරා. ඒ වගේම අපේ නියෝජ්‍ය සභාපති චතුර සුරංග මහත්මයා මේ මාධ්‍ය ඒකකේ ලබා ගැනීම සහ මැදිහත් වෙලා ඒ අවශ්‍ය පහසුකම් ටික සපයලා මාධ්‍ය ඒකකට අවශ්‍ය භෞතික සම්පත් සපයා දෙන්න විශේෂයෙන්ම සිහිපත් වුණා. ඒ සමන් ඉතාමත් ආඩම්බර වෙනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා මේ කාර්ය සඳහා දායක වුණු මේ සියලු දෙනාටම අපේ පාසල පිළිබඳව අපේ පාසලේ අනාගතේ අපේ පාසලේ තියෙන ක්‍රියාකාරකම් පිළිබඳව අනාගතය පිළිබඳව ලෝකයට විවර කරන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා මේ මාධ්‍ය ඒකක වෙනුවෙන්. ස්තුතියි විදුහල්පතිතුමනි ඔබතුමන්ට.